දවසේ රොටිය දවසේ රොටිය මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ වචනයෙන් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය. මතෙව් 4:4. ඇදහිල්ල කියන්නේ පුද්ගලයෙක්. Faith is a person. අපි ඇදහිල්ල ගැන අපි දැනගෙන සිටින්නේ ඒ කිසියම් විශ්වාසයක්. අපි යම් කාරණයක් ගැන යම් කෙනෙක් ගැන විශ්වාස කිරීම තමයි අපි ඇදහිල්ල කියන්නේ. නමුත් කිතුණු ඇදහිල්ල ඊට ඔබට ගිය දෙයක්. මන්ද ඇදහිල්ල අපිට දුන්නේ දෙවියන් වහන්සේ. අපි තුල ඇදහිල්ල තිබෙන්නේ නැහැ. දේ වචනේ සඳහන් කරනවා නුඹලා නෙමේ මාව තෝරාගත්තේ මායි නුඹලාව තෝරාගත්තේ. එතකොට අපිව තෝරාගත්තේ දෙවියන් වහන්සේ. එතකොට අපිව තෝරාගත්තා නම් ඇදහිල්ල අපිට තිබෙන්නේ නැහැ. එපිස 2:10 කියනවා නුඹලා යහපත් ක්‍රියාකාරකම් කරන පිණිස පෙර නියම කළ ලෙස නුඹලාව සූදානම් කළසේක. ඒ සූදානම් කළේ අපිට ඇදහිල්ල දෙන්න. එතකොට ගැලවීම විතරක් නෙමෙයි, ඒ ගැලවීමට අවශ්‍ය ඇදහිල්ල දුන්නෙත් අපිට දෙවියන් වහන්සේ. එතකොට කවුද අපිට මේ ඇදහිල්ල දුන්නේ? යේසුස් වහන්සේ. පරණ ගිවිසුම පුරාවට අපි දැක්ක දේ තමයි ඒ යුදෙව් ව්‍යවස්ථාව කරපින්නාගෙන හිටිය ව්‍යවස්ථාවෙන් කවදාකවත් ධර්මිෂ්ඨ වෙන්න බැරුණා. ඒකයි ගලාති 3:11 කියන්නේ ඉදින් ව්‍යවස්ථාව කරන කොටගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. එතකොට මේ නිසා තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ පොළොවට ආවේ ඒ ධර්මිෂ්ඨ කිරීම සඳහා වන ඒ පූජාව කරන්නට උන්වහන්සේ ආවේ. එතකොට මේ පුද්ගලයා තමයි ඇදහිල්ලේ නිර්මාතෘ. එතකොට ඒක තමයි හේබ්‍රු 12:1 කියන්නේ ඇදහිල්ලේ ආරම්භකයාද අවසන් කරන්නාද උන්වහන්සේ. ඒතර උන්වහන්සේ තමයි. ඉතින් මේ ඇදහිල්ල ගැන ඊටාම වැදගත් දේව වචනයක් අපිට තියෙනවා. මේකෙන් පෙන්වුම් කරනවා ලෝකයේ වෙනත් කිසිදු ආගම් කතුරෙක් නොකරපු අද්විතීය දෙයක්. යුනික්. මොකද මේ දේ කිසි කෙනෙක් කරලා නැහැ යේසුස් වහන්සේ ඇරෙන්න. මොකද මෙන්න මේක තමයි අපේ ගැලවීමට සම්බන්ධ වන මේ ක්‍රියාව සම්බන්ධ කරන මේ පෞල්තුමා කියපු ගලාති පොතේ 2:20 කියන පදය. මම දැන් ඔබට කියන්න යන්නේ පදය. ගලාති 2:20. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වනසේක. තවද මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මෙතන කියනවා අපිට කාරණා දෙකක්. මම ක්‍රිස්තුස් වහන්සේ මඟ කුරුසේ ඇනගසනු ලැබ සිටිමි. මම මැරුණා. යේසුස් වහන්සේත් එක්ක මම මැරුණා. ඊළඟට කියනවා එසේ වී නමුත් මම ජීවත් වෙමි. මෙතන පරස්පරයක් කාරණා දෙකක් කියනවා. එක පැත්තකින් කියනවා මේක ඉංග්‍රීසියෙන් කියන පැරඩොක්ස් එකක්. ඒ කියන්නේ එකිනෙකට විරුද්ධ කතා දෙකක් කියනවා. මම මැරුණා කියනවා මම ජීවත් වෙනවා කියනවා. මම මැරුණේ කොහෙමද? මම මැරුණේ ඒ යේසුස් වහන්සේ කුරුසපත් කළේ මගේ පරණ මනුස්සයා. මගේ පරණ මනුස්සයා කියන්නේ මගේ පරණ ආත්මය. මගේ ආදම්ගෙන් ආපු ආත්මය. ඒ මගේ පාපිෂ්ඨ ස්වභාවය. මේ පාපිෂ්ඨ ස්වභාවයට තමයි ඇනගැහුවේ. ඒක මැරුණා. හැබැයි මම ජීවත් වෙන්නේ යේසුස් වහන්සේගේ උත්ථාන බලයෙන් ආපු ඒ ජීවත් වීම. දැන් මා තුල කවුද ජීවත් වෙන්නේ? මමද? නෑ, මම මැරිලා. මා තුල ජීවත් වෙන්නේ උත්ථානයේ වෙච්ච යේසුස් වහන්සේ. උන්වහන්සේ සිටිනේ. ඒතකොට ඒ නිසා තමයි මට අද මේ ඇදහිල්ලේ මේ ගමන යන්න පුළුවන්. මේක ආවේ කොහෙන්ද? ඇදහිල්ලෙන්. එතකොට අපිට පෙන්නුම් කරනවා දැන් අපේ ශරීරය
කවදාකවත් අපේ ශරීරය මේ අපවිත්‍ර දූෂ්‍ය ශරීරයක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේ මවපු ශරීරය, දෙවියන් වහන්සේගේ ස්වරූපයට ස්වභාවයට මවපු දෙයක්. මේක අපවිත්‍ර කළේ අපේ මනස, අපේ ප්‍රාණය කියන කොටස. මේ ප්‍රාණය කියන කොටසට තමයි ඒ ආදම්ගේ ආත්මයේ බලපෑම ආවේ. යක්ෂයා පහර දුන්නේ ඔතෙන්ට. යක්ෂයා බිලිගත්තේ මේ සියලු දේම අපිට කරන්න පුළුවන් හැම වැරද්දක්ම කළේ මේ ප්‍රාණයට, මේ සෝල් එකට. ඒතර මේ දේ තමයි ඇන ගැසුවේ. දැන් මොකද්ද එකෙන් උනේ? අපේ පාපයට රෝම 6:23 කියන පාපයට කුලිය මරණය. අපි මරණයට පත් කළා. ඒ මොකද්ද? අපේ පාපය. දැන් අපි පාපයෙන් නිදහස් වුණා. මරුණාට පස්සේ නීතියක් නැහැ. අපි නිදහස්. අපි දැන් ඒකෙන් නිදහස්. හැබැයි නිදහස් වුණත් අපිට තියෙන ජීවිතයක් ඒ යේසුස් වහන්සේගේ උත්ථානයෙන් අපිට ආපු අලුත් ජීවිතය. ඒකයි අපි බෝර්න් අගේන් කියන්නේ. අපි නැවත ඉපදුනේ මේ අලුත් ආත්මයත් එක්ක. ඒ අලුත් ආත්මය තුල අපිට පව් කරන්න බෑ. ඇයි? පාපිෂ්ඨ ස්වභාවයට එන ගහලා තියෙන්නේ. අපි තුල තියෙන ඒකෙන් අදහස් කරන්නේ අපි අතින් වැරද්දක් වෙන්න පුළුවන් කියලා. පාපයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට දේව වචනය තුලින්ම තියෙනවා 1 යෝහන් 1:9. ඒ කියන්නේ අපි අපේ පාපයන් අපි කියා දෙනකොට අපිව ඒ පාපයෙන් නිදහස් කරන්නට, ධර්මිෂ්ඨ කරන්නට උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටිනවා කියලා 1 යෝහන් 1:9 කියන. ඒ කියන්නේ අපි පසුතැවෙනකොට ආපහු අපි ගැලවීමේ හිටපු තැනට අපි ආපහු එනවා. එතකොට අපිට දීලා තියෙන මේ දේ, ඒ කියන්නේ මේක වෙන කිසිදු ආගමකින් ලැබෙච්ච නැති වරප්‍රසාදයක්. මොකද අපේ පාපයෙන් සම්පූර්ණයෙන්ම අපිව නිදහස් කළා. උන්වහන්සේ කුරුසය මත කර පූජාවෙන් අපේ සියලු පාපයන් උන්වහන්සේ වෙතට අරගෙන මේ ආදම්ගේ ආත්මයෙන් අපිව නිදහස් කළා. අපි නිදහස්. ඒ නිදහස් වෙච්ච හින්දා අද අපිට ඉන්න පුළුවන් උන්වහන්සේ තුල. එතකොට අපිට කියනවා දැන් මේ අදහසම රෝම 6:4 කියනවා. රෝම 6:4 කියනවා පවුල්තුමා එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගේ නැගිටුන් ලැබුවා සේම අපි ජීවනයේ අලුත්කමින් හැසිරෙන පිණිස මරණය තුළට බෞතිස්මය කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවමු. මක් නිසාද? උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙන්ොත් සම්බන්ධ වෙමු. අපි උන්වහන්සේගේ නැගිටීමේ තුලත් අපි සම්බන්ධ වෙලා තියෙනවා, අපි සමාන වෙලා තියෙනවා. ඒතර අපිට පැහැදිලිව මේ තුලින් උන්වහන්සේ අපිට දුන්නේ අලුත් ජීවිතයක්. දැන් අපේ ශරීරය මෙහෙමයි. අපේ ශරීරය වෙනස් වුණේ නැහැ. නමුත් අපගේ ප්‍රාණය ඒ තිබිච්ච ඔක්කොම ඒ සියල්ල ඇනගැසුණු ලැබුවා. අපිට අලුත් ජීවිතයක් දුන්නා. මේ අලුත් ජීවිතය අපි ගත කරනකොට අපි කොහොමද මේක ගත කරන්නේ කියලා පවුල්තුමා ආපහු කියනවා අපිට දෙවෙනි කොරින්ති යවුම් පත්‍රයේ 2:14 මෙන්න මෙහෙම. මොකද උන්වහන්සේ කියන්නේ? තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. මොකද්ද කියන්නේ? උන්වහන්සේ අපිව තබලා තියෙන්නේ මේ පොළොවේ මොකටද? උන්වහන්සේ ගැන දැනගන්නට, සුභාරංචිය දෙන්නට, උන්වහන්සේගේ සුවඳ පතුරවන්නට. සුවඳ පතුරවන්නට කියන්නේ aroma of Christ කියන්නේ අපි හැසිරෙනකොට අර උන්වහන්සේගේ අලුත් ජීවිතයෙන් ඒක දකින මනුෂ්‍යයා යේසුස් වහන්සේව පිළිගන්නවා. ඒක සුවඳක්. ඒක ඇරෝමා එකක්. ඒකයි පවුල්තුමා ඒක කියන්නේ. ඒ කොහොමද ඒක ආවේ? ඒ ආවේ අපිට හම්බ වෙච්ච අලුත් ආත්මයෙන්. ඒක තමයි සුද්ධාත්ම ඵලය. අපි අනිත් මනුෂ්‍යයා ඉදිරියේ අපි ප්‍රේමීය ප්‍රීතිය සාමය ඉවසිලිවන්තකම යහපත කරුණාව විශ්වාසවන්තකම මෘදුකම පමණ දැන ක්‍රියා කිරීම අපි තුලින් එනකොට මෙන්න මේ දේ දකින මනුෂ්‍යයා යේසුස් වහන්සේ පිළිගන්නවා. ඒතර යේසුස් වහන්සේ මේ අද්විතීය දේ කළේ උන්වහන්සේ අපේ පරණ මනුෂ්‍යයා හෙවත් ආදම්ගේ ආත්මයට ඇනගැසුවා, අපිත් එක්කම මැරුණා. උන්වහන්සේ නැගිට්ටා. ඒ උත්ථාන ජීවිතය තුල අපි තුල සිටිනවා. මොකද අපේ ශරීරය අපවිත්‍ර නැහැ. හේතුව උන්වහන්සේගේ ස්වරූපයෙන් හැදුවේ. උන්වහන්සේ මේක අපවිත්‍ර නම් සුද්ධාත්මයන් වහන්සේ අපි තුල වැඩ සිටින්නේ කොහොමද? උන්වහන්සේ වැඩ සිටින්නේ අපි පවිත්‍රයි.
ඒ පවිත්‍රකම ඇති කළේ යේසුස් වහන්සේ. ඒ නිසායි කිව්වේ ඇදහිල්ල කියන්නේ පුද්ගලයෙක්. ඇදහිල්ල කියන්නේ අපි ගත්ත තීරණයක්වත් අපේ මතයක්වත් අදහසක්වත් නෙමෙයි. අපේ විශ්වාසයක්වත් නෙමෙයි. යේසුස් වහන්සේ කියන පුද්ගලයාව අපි විශ්වාස කරනවා. යේසුස් වහන්සේ අපිව ඇදගත්ත උන්වහන්සේ තුලට ග්‍රහණය කරගත්ත අපිව. ඒ තුල තමයි අද අපි මේ කිතුණු ගමන යන්නේ. ඒ කිතුණු ගමන අපි යනකොට අපි තුලින් සුවඳක් එනවා. ඒ යේසුස් වහන්සේගේ සුවඳ. මේ සුවඳ දකින්නකොට තමයි මේක තමයි සුභාරංචිය. මේක දකින්නකොට තමයි අනිත් මිනිසයා යේසුස් වහන්සේව පිළිගන්නේ. යේසුස් වහන්සේව අදහන්නේ. යේසුස් වහන්සේ වෙතට එන්නේ. ඉතින් අද දවසේ අපිට දුන්න මේ පණිවිඩය ඇදහිල්ල කියන්නේ පුද්ගලයෙක්. Faith is a person. ඒ යේසුස් වහන්සේ. ඔබ වහන්සේ අද දවසේ අපිට දුන්න මේ ආනගේ පණිවිඩය ගැන, අපිට දුන්න මේ පණිවිඩය තුලින් දුන්න ශක්තිය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. ඔබ වහන්සේ ඒ ඇදහිල්ලේ ආරම්භකයා, ඔබ වහන්සේ ඒ අවසාන කරන්නාද. ඔබ වහන්සේ ඒ තුලින් අපිට මේ පාපිෂ්ඨ ලෝකයේ අපිව ඔබ වහන්සේගේ සුවඳ ගෙනන සෙනගක් බවට අපිව පත් කළාට ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි. ඔබ වහන්සේගේ සෙනග අද මේ සුවඳින් ඔබ වහන්සේ පිරෙව්වාට ඔබ වහන්සේට ස්තුති වේවා. ලෝකයේ මිනිස්සු මේ සුවඳ ආග්‍රහණය කරන්නට අපිව අද පාවිච්චි කරන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දවසේ රොටිය. දවසේ රොටිය.